අයිබෝන් ඉතින මම කට්ටි කරලගෙන කලයකින් දාපු ජනපදයක් කලයකින් පෙට්ටිකට දාපු එක නොයකන්නේ මීමැස්සෝ මදන්නේ මේ පැණි බඳින කාලෙට යාලා පෙට්ටිය සීල් කරනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් මේක මේ මහත්මයා අපේ ප්‍රභාත් මහත්මයා ඉතින් එයාට මේක පුහුණු කරන්න වැස්ස පස්සේ ගැන මේ මහනුවර ප්‍රදේශයේ පහුගිය දවස්වල අධික වැස්සෙන් පස්සේ මේ ප්‍රභාත් මහත්මයාගේ ගෙදර ආවා මීමැසි ජනපදයක් මේ කට්ටි බෙදන්න නෙවෙයි මේක මීමැසි ජනපදයක් මේ පරීක්ෂා කරලා වර්තමාන තත්ත්වය කියලා දෙන්න. ඇත්තටම මීමැස්සෝ එයාලගේ පැණි බඳින කාලෙට ඒ හුලං තහඩුව ඒ කියන්නේ හුලං ලෑල්ල කියන එක එයාලා සීල් කරනවා. ඉතින් එතකොට ආධුනිකයෙක් ඉතින් කලබල වෙන්න පුළුවන් මේ කවදාවත් දැකපු නැති එකක් මොකද මේ එක පාට සුදු පාට මේ ෆංගස් එකක් ඇවිල්ලාද ඒ වගේ හිතන්න පුළුවන්. ඉතින් ඒක වගේ දෙයක් වුණා මේ ප්‍රභාත් මහත්මයාට. ඉතින් අද ඒක මම පොඩ්ඩක් පරීක්ෂා කරලා ඒ සම්බන්ධ තොරතුරු කියලා දෙන්න. ඉතින් මම හිතනවා ආධුනික කාටත් මේ ගැන දැනුවත් වෙන එක හොඳයි. ඉතින් අපි බලමු. ඉතින් ආධුනික ඔයාලට තොරතුරක් කියන්නම් අපගේ වීඩියෝ එක බලන. ඉතින් තාම මේකේ බැලුවොත් මේ කෙලවරේ රාමුව තාම හදලා නැහැ. දැන් කරාමුව මම අතර ගත්තා. එතකොට ඒකෙත් තාම පැණි බැඳලා නැහැ. දෙවෙනි රාමුව එක තාම වදේ බැඳලත් නැහැ. ඉතින් පැණි බඳින්න තව කල් තියෙනවා. ඉතින් මේ පැත්තෙන් බලපුවාම ඒකෙත් තාම දෙවෙනි රාමුව කියන්නේ රාමු දෙකක් ඒකෙත් තාම බැඳලා නැහැ. හතරක් කියන්නේ අපිට තාම දෙවෙනි පෙට්ටිය තියන්න ප්‍රමාණවත් මදි. ඉතින් ඒක නිසා අපි තාම දෙවෙනි පෙට්ටිය තියන්න කලබල වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම ඔයාලට කියන්නම් දැන් මේ පෙට්ටිය විවෘත කරපුවාම මේ තියෙන දැලනේ ඔය තියෙන යාලේ දැලේ ඉටි බඳින එක. ඒ ඉටි සිදුරු මෙයාලා වහනවා. ඉතින් ඒක හොඳ ලක්ෂණයක්. කෙනෙක් මේකට කලබල වෙන්න අවශ්‍ය නැහැ. උණුසුම වැඩි කරගෙන ගෙන්න පැණි ටික ඉක්මනින් ඒ අවශ්‍ය ජල ප්‍රමාණය අවශ්‍ය මට්ටමට ගෙන සාමාන්‍ය ජලය 15% විතර ප්‍රමාණයකට වෙනකම් මෙයාලා අඩු කරනවා. මේ වගේ සිද්ධියක් ඔයාලගේ ජනපදයේ වෙලා තියෙනවා නම් ඒක පැණි බඳින කාලය අවබෝධ කරගන්න පුළුවන් ඔයාලට. ඒකෙන් පැණි මීමැස්සන් පැණි බඳින්න කාලයට සූදානම් කරගන්න එකක් තමයි වෙන්නේ. ඉතින් තව ටික දවසක් යනකොට මෙයාලා මේ රාමු මේ හැම එකක්ම මේ දාර හැම එකක්ම ඉටි වලින් මෙයාලා මේක වහනවා. වහලා යාලා ඒක සීල් කරගන්නවා. ඉතින් ඔය ආකාරයට තමයි ජනපදේ නඩත්තු කටයුතු වෙන්නේ. ඉතින් මේකේ ඇතරම ලොකු කටයුත්තක් ඉදිරියේදී කරන්න නැහැ. දැන් මැස් ඔක්කොම ඇතුළට ගිහිල්ලා. ඉතින් දැන් ආය සාමාන්‍ය තත්ත්වයට යාලා පත් වෙන ගමන් තියෙන්නේ. ඉතින් හොඳ ජනපදයක් තියෙනවා. ඉතින් අපි නැවත දවසක මේ වගේ පොඩි වීඩියෝ එකකින් ඔයාලට දැනුම අරගෙන මුණ ගැහුම්. ඉතින් ඒකන් WhatsApp channel එකත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න. මගේ WhatsApp channel එකේ අපේ තියෙන ඊළඟ වැඩසටහන එකේ නඩත්තු කටයුතු කරන වැඩසටහන් ඒ වගේම ඔයාලට නොමිලේ දැනුම ලබා දෙන වැඩසටහන් අපේ WhatsApp එකේ අපි දානවා දිනවක වානුත් එක්ක. ඉතින් මහනුවර ප්‍රදේශයේ ඉන්නවා නම් ඉදිරි දවස්වල මගේ තියෙනවා ජනපද කට්ටි බෙදීමක් සංචාරක ගම්මානයක් තියෙනවා. මේ සංචාරක ගම්මානයේ මීමැසි ජනපද කට්ටි බෙදීමක් කරන්න තියෙනවා. ඉතින් ඒ කට්ටි බෙදීම් කරන තැන් වලට ඔයාලව එක්කගෙන යන්න. හරි බොහොම ස්තුතියි සියලුම දෙනාට.